පළවෙනි කාරණය තමයි මෙතන ඉන්න පුතාලා සේරටම කතා කරන්න පුළුවන් නේ. මෙතන ඉන්න සේරටම හොඳට කන් ඇහෙනවා. මෙතන ඉන්න සේරටම හොඳට ඇවිදින්න පුළුවන්. එහෙමනේ නේ. මෙතන ඉන්න සේරටම හොඳට ඇස් දෙක පේනවා. පැහැදිලිද පුතේ මං කියන එක? ඔය මේ ලෝකේ උපදින සේරටම පුතේ ඇවිදින්න බෑ. ඇවිදින්න පුළුවන් වෙන්නේ කීප පිරිසකට විතරයි. මේ ලෝකේ උපදින සේරටම පුතේ කතා කරන්න බෑ. කතා කරන්න පුළුවන් වෙන්නේ බොහොම සීමිත පිරිසකට විතරයි. මතක තියාගන්න ඕනේ මේ ලෝකේ උපදින සේරටම පුතේ කන් ඇහෙන්නෙත් නැහැ. හැබැයි අපේ පුතාලට මේ පුතාලා කොච්චර වාග්යවන්තයිද? පෙර සංසාරේ පින් කරපු දරුවෝ තමයි පෙර සංසාරේ පින් කරපු මිනිස්සු තමයි පුතේ ඔය විදිහට කතා කරන්න පුළුවන් විදිහට ඇවිදින්න පුළුවන් විදිහට මේ පුතාලා දැකලා තියෙනවද අර ඇවිදින්න බැරි දරුවෝ අර අබ්බගාත වෙලා ඉන්නේ අතපය කොර වෙලා ඉන්නේ ඒ කට්ටිය වඩාගෙන යන්න ඕනේ මේ පින්නත් දරුවෝ කොච්චර සංසාරේ පින් කරලා ඇද්ද මේ පින්නත් දරුවෝ සංසාරේ කොච්චර බණ අහලා ඇද්ද මේ පින්නත් දරුවෝ සංසාරේ කොච්චර දන් දීලා ඇද්ද මොකේද පුතේ මනුස්ස ලෝකේ ඉපදිලා අංග පසංග සම්පූර්ණව පිහිටන්න දැන් ඔය කට්ටිය මේ දරුවෝ වාසනාවන්තයිද නැද්ද වාසනාවන්තයි මේ දරුවෝ පින්වන්තයිද නැද්ද පින්වන්තයි දැන් එහෙනම් අපිට වැඩක් තියෙනවා සංසාරේ පින් කරලා හම්බෙච්ච ඔය අතපයෙන් සංසාරේ පින් කරලා හම්බෙච්ච ඔය කණ්ඩ කතා කරන්න පුළුවන් එකෙන් අපි මොකද කරන්න ඕනේ පුතේ වැඩක් ගන්න ඕනේ කොහොමද දැන් වැඩක් ගන්න මේ දරුවන්ට මතකද ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ පුරුද්දක් තිබ්බ පුතේ උදේ පාන්දර නැගිටපු ගමන් බුදුහාමුදුරුව බලනවා මේ ලෝකෙ දිහා බලනවා බලලා උන්වහන්සේට පේනවා බලනකොට මම අද කාටද පිහිට වෙන්න ඕන කියලා පැහැදිලිද මේ දරුවන්ට මං කියන එක අපේ බුදුහාමුදුරුව උදේට නැගිටලා අවදි වෙලා මුළු ලෝකෙ දිහා බලනවා මහා කරුණාවෙන් බලනකොට උන්වහන්සේට පේනවා කාටද පිහිට වෙන්න ඕන කියලා දවසක් පුතේ බුදුහාමුදුරුව අවදි වෙලා බලනකොට උන්වහන්සේට පේනවා එක දරුවෙක් ඉන්නවා අමු සොහනක අර මිනී කනත්ත කියලා තියෙන අහලා තියෙනවා මරුණාම ගිහින් දාන්නේ එක දරුවෙක් ඉන්නවා මලමිනියක බැඳලා කවුද සෝපාක මලමිනිය බැඳලා ඉන්නකොට සෝපාක අඬනවා දැන් මේ දරුවෝ බය නැද්ද මලමිනිය වලට බයයි මේ පුංචි සෝපාකට අවුරුදු 7යි සෝපාක මිනිය දිහා බලාගෙන අඬ ඉන්නවා සෝපාකට දඬුවම් දීලා කවුද දෙමව්පියෝ සෝපාක හරි අසරණ වෙලා හිටියේ
බුදුහාමුදුරුවන්ට සෝපාක විඳින දුක පේනවා. පාන්දර සීතලේ ගැහි ගැහි අමු සොහනක හිටපු සෝපාකට කවුද පිහිට වෙන්නේ? බුදුහාමුදුරුව ඇවිල්ලා සෝපාක පොඩි හාමුදුරුවන්ව සෝපාක පුංචි පුතා මුදව ගන්නවා. පුතේ බුදුහාමුදුරුව පන්සලට අරගෙන ගිහිල්ලා සෝපාකට මොකද කරන්නේ? මහාන කරනවා. මහාන කරලා විතරක් නවතිනවද? සංසාරේ කරපු පින පළ දෙනවා. දැන් බලන්නකො පුතේ, අමු සොහනකනේ බැඳලා හිටියේනේ. හැබැයි සෝපාකගේ අතපය හතර හොඳට වැඩ කරන්නේ. ඒකෙන් සෝපාක මොකද කෙරුවේ? වැඩක් ගත්තා. දැන් අපේ මේ දරුවෝ මොකද්ද කරන්න ඕනේ? අපේ අත් දෙක හොඳට වැඩ, කට හොඳට වැඩ, කන් දෙක ඇහෙනවා, ඇවිදින්න පුළුවන්. ඕකෙන් වැඩක් ගන්න ඕනේ. සෝපාක පොඩි හාමුදුරුවෝ නොබෝ කාලෙකින්ම රහත් වුණා. මේ පොඩි වයස කියලා එකක් නැහැ. මේ දරුවෝ පුතේ ඔය කට්ටිය හරි පින්වන්තයි, හරි භාග්‍යවන්තයි. ඒ හින්දා හොඳ උත්සාහයක් තියෙන්න ඕනේ. හොඳ කැපවීමක් තියෙන්න ඕනේ. අමු සොහොනේ බැඳලා හිටපු සෝපාකට රහත් වෙන්න පුළුවන් වුණා නම් අපේ මේ පින්නත් දරුවන්ට මේ ලෝකෙම ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ ලෝකෙ බැබලෙන්න පුළුවන්. අද ඉඳන් මේ දරුවන්ගේ අදිෂ්ඨානයක් තියෙන්න ඕන. මොකද්ද? දැන් මේ සංවර්ධන මධ්‍යස්ථානයේ ඉන්නකොට, කෑම කනකොට, දෛනික කටයුතු කරනකොට, දැන් පුතේ මම මේ කියනවා හෙට ඉඳන් පිළිපදින්න ඕන. හොඳේ? යාළුවෙකුටවත් තෝ කියලා කතා කරන්න එපා. පැහැදිලිද මම කියන එක? යාළුවෙකුගේවත් හිතක් රිද්දන්න එපා. ඔය ජාතක කතාවක් තියෙනවා පුතේ, ධර්මපාල ජාතකය කියලා. ධර්මපාල ජාතකයේ ධර්මපාල ගමේ ප්‍රධානියාගේ නම තමයි ධර්මපාල. එයාගේ පුතාගේ නම මොකද්ද? පුතාගේ නම ධර්මපාල. දැන් පොඩි පුතා ඔයාලා වගේ එනවා, ඉගෙන ගන්න යනවා නේද? කට්ටිය ඉගෙන ගන්න යනවා. එතන ඔයාලා වගේම ළමයි ලොකු පිරිසක් ඉන්නවා. එතන එක ළමෙක් මැරෙනවා. පැහැදිලිද? එක ළමෙක් මැරෙනවා. දැන් අර ධර්මපාල කුමාරයා ඉන්නවනේ. මතක තියාගන්න ඕන ධර්මපාල කුමාරයා. ධර්මපාල කුමාරයාට මේක ලොකු පුදුමයක්. ධර්මපාල කුමාරයාට මේක ලොකු අරුමයක්. ධර්මපාල කුමාරයා ගුරුවරයාට කියනවා, අපේ ගමේ නම් මෙහෙම මැරෙන්නේ නැහැ. මොකක්ද ධර්මපාල කුමාරයා ගම? ධර්මපාල ගම. මැරෙන්නේ නැහැ. දැන් ගුරුවරයාට බලන්න ඕන පුතේ මේ ධර්මපාල කුමාරයා කියපු එක ඇත්තද නැත්තද කියලා. අර මැරෙන්නේ නැහැ කියලා කියපු එක ඇත්තද බොරුද කියලා. ඊට පස්සේ ගුරුවරයා මොකද කරන්නේ? මැරිච්ච එළුවෙකුගේ ඇටකටු ටිකක් අරගෙන මල්ලකට දාගෙන යනවා ධර්මපාල කුමාරයාගේ තාත්තා හම්බෙන්න. ගිහිල්ලා තාත්තට කියනවා, ඔයාගේ පුතා මැරුණා. තාත්තා පිළිගන්නවද මැරුණා කියලා? පිළිගන්නේ නැහැ. පිළිගත්තේ නැති වුණාම පුතේ අර මල්ලේ දාගනාව මැරිච්ච එළුවෙකුගේ ඇටකටු. ඒ ටික පෙන්නලා කියනවා, මේන් ඇටකටු කියලා ඇටකටුත් පෙන්නනවා.
පුතේ ඒත් පිළිගත්තේ නැහැ. ඒත් පිළිගත්තේ නැහැ. ඊට පස්සේ ධර්මපාල ගම් අධිපතිතුමා කියනවා අපේ ළමයි අඩු වයසෙන් මැරෙන්නේ නැහැ. මොකද ඒ පුතේ අඩු වයසෙන් මැරෙන්නේ නැත්තේ? ඒ ළමයි හරි සීල සම්පන්නයි. ඒ ළමයි කවදාවත් පරුස වචනයක් කියන්නේ. ඒ ළමයි කවදාවත් කුණුහරුපයක් කියන්නේ. දැන් එතකොට මේ පින්වත් දරුවෝ හෙට ඉඳන් මොකද කරන්න ඕන? පරුස වචන කියන්න හොඳ නැහැ. යාළුවෙකුගේ හිතක් රිද්දන්න හොඳ නැහැ. හිතක් රිද්දපුවාම පුතේ පවුද පින්ද? පව් සිද්ධ වෙනවා. හිතක් රිද්දන එක බරපතල අකුසලයක් වෙනවා. එනිසා සත්පුරුෂ දරුවෝ මතක තියාගන්න ඕනේ හෙට ඉඳන් කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. හෙට ඉඳන් කිසිම යාළුවෙකුගේ හිතක් රිදෙන්න කතා කරන්න එපා. හොඳ සත්පුරුෂ දරුවෝ විදියට ඉන්න. අනෙක් යාළුවෝ ගැන හරි කරුණාවෙන් ඉන්න. අනෙක් යාළුවෝ ගැන හොඳ මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් ඉන්න. කටයුතු කරන හාමුදුරුවරුන්ට පොඩි හාමුදුරුවරුන්ට ඒ නැන්දලාට මාමලාට අම්මලාට තාත්තලාට හරියට ගරු කරන්න. හරියට ආදරය කරන්න. මෙහෙම පුතේ දැන් මෙතන හාමුදුරුවෝ කියනවා නේද ඔයාලට මේ දේ වැරදි මේ දේ හරි කියලා. උගන්වනවනේ. මේ දේ කරන්න එපා කියලා කියනව නේද? එපා කියන දේ කරන්න ගියොත් මොකද වෙන්නේ? අර අහලා තියෙනවද පුතේ ගෙම්බිටයි මීයටයි වෙච්ච දේ? මීයාගේ ගෑනු සතාට මොකක් කියලාද කියන්නේ? ගෙම්බගේ ගෑනු සතා කවුද? ගෙම්බි. ඔය කැලේක ඉන්නවා ගෙම්බියෙකුයි මීයෙකුයි. ගෙම්බි මීයයි කාලයක් ඉන්නකොට ගෙම්බි මීයගේ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. දෙන්න යාළු වෙනවා. කවුරුද යාළු වෙන්නේ? ගෙම්බි මීය. දැන් මේ කසාද ගැලපෙනවද? ගෙම්බි බඳින්න ඕන ගෙම්බෙක් නෙමෙයිද? ගෙම්බි. දැන් පුතේ අර ගෙම්බිට සැකයි මීයා ගෙම්බිව දාලයිද කියලා. ගෙම්බි මොකද කරේ? වැල් පොටක් අරගෙන වැල් දැකලා තියෙනවනේ. වැලක් අරගෙන එක කෙලවරක් බැඳ ගෙම්බිගේ කකුලේ. අනිත් කෙලවර කොහෙද බැඳේ? මීයාගේ කකුලේ. දැන් යන තැනටම දෙන්න එකටම නෙමෙයිද යන්න ඕනේ? ඇයි එකටම යන්නේ? බැඳලානේ තියෙන්නේ. කැලේ ඇතුලේ යනකොට දවසක් ඔය දැන් පුතේ ගෙම්බෝ ඉන්නේ වතුරේද ඉන්නේ ගොඩද ඉන්නේ? ගෙම්බෝ ඉන්නේ වතුරේ. මීයෝ කොහෙද ඉන්නේ? මීයෝ ඉන්නේ ගොඩ. ගෙම්බිට ඇහෙනවා පුතේ කැලේ ඇතුලේ යනකොට වතුර පෙරිච්ච පොකුණක ගෙම්බෝ කෑ ගහන සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ ගෙම්බි මොකද කරේ? දැන් ගෙම්බිට අමතක වුණා එකපාරම මීයා අර කකුලේ බැඳගෙන ඉන්නවා කියලා. ගෙම්බි මීයාත් ඇදගෙන කොහාටද පැන්නේ? පැන්න වතුරට. කාලෙකින්නේ වතුර දැක්කේ. ඊට පස්සේ ගෙම්බි ඇති හැටි වතුරේ පේනවා. ගෙම්බි මීයා මැරෙන කම්ම මොකද කරුවේ? වතුරේ පේනවා. දැන් මීයා මැරිලා අර සත්තු මැරුණාම පුතේ උඩ පාවෙනවා. උඩ පාවෙන්න ගත්තා. දැන් ගෙම්බිට බොහොම දුකයි. උඩින් ගියා උකුස්සෙක්. උකුස්සා මොකද කරේ? මොකක් කරන්නද?
අර මැරිච්ච මීයා උකුස්සෝ මස්නේ ගන්නේ. උකුස්ස ඇවිල්ලා අර මැරිච්ච මීයා අල්ලගෙන ගියා. මීයත් එක්ක කවුද උඩට ගියේ? ඒ කොහොමද උඩට ගියේ? කකුල ගැට ගහලානේ තිබ්බේ. ගෙම්බි ගෙම්බෙක් බැන්දනම් ඔය විනාශ වෙනවද? මීයට හරියන කසාදයක් කරගත්ත නම් මොකද වෙන්නේ? අදටත් ජීවත් වෙනවා. මේ ලෝකේ තියෙනව නේද පුතේ අර නොකල යුතු දේවල් කියලා? කරන්න එපා කියන දේවල් කරනකොට මොකද්ද වෙන්නේ? හරියනවද වරදිනවද? එහෙනම් මේ දරුවෝ හෙට ඉඳන් මොකද කරන්න ඕනේ? එපා කියන දේවල් නොකර ඉන්න ඕනේ. මේ දරුවෝ හෙට ඉඳන් හාමුදුරුවෝ කියන එක අපි බලාගන්න උදවිය කියන එක අහන්න ඕනේ. බෝසත් ගුණ තියෙන්න ඕනේ. මැස්සෙක් මදුරුවෙක් වතුර එක්කට වැටිලා හිටියොත් මොකද කරන්න ඕන? උඩට අරගෙන මුදාහරින්න ඕන. කූඹියෙක්වත් මරන්න හොඳයිද? පින්නත් දරුවනේ මතක තියාගන්න. මදුරුවෙක්වත් මරන්න එපා. යාළුවෙකුගේ හිතක් රිද්දන්න හොඳයිද? හිතක් රිද්දන්න එපා. යාළුවන්ට කවටකම් කරන්න හොඳයිද? කවටකම් කරන්න එපා. බෝසත් දරුවෝ විදියට ඉන්න ඕන. දැන් පුතේ මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මොකද්ද? මම අර මුලින් මතක් කරපු විදිහට අපිට හොඳට යන්න එන්න ඇවිදින්න කතා බහ කරන්න පුළුවන්. ඔය අපේ රටේ තියෙනවා පුතේ ඔය අබ්බගාත නිවාස කියලා. මම දැන් අවුරුදු 3කට විතර කලින් ඔය එකට ගොඩ වුණා. එක මාම කෙනෙක් හිටිය අවුරුදු 35ක් විතර ඇති. ඒ අවුරුදු 35ටම පුතේ වතුර එකක් අතින් අරන් බීලා තිබ්බේ නැහැ. පැහැදිලිද? ඒ අවුරුදු 35ටම දැන් මේ දරුවන්ට පුළුවන් නේද බත් එක අතින් අනාගෙන කන්න? අර මාවට බත් එක අතින් අනාගෙන කන්න බෑ. මොකද ඒ බැරි? අත් දෙකයි කකුල් දෙකයි කට ගාවට වකුටු වෙලා. කොච්චර පව් කරලා ඇද්ද? කොච්චර අකුසල් කරලා ඇද්ද සංසාරේ? සත්තුන්ට ගහලා සත්තුන්ගේ අතපය කඩලා හිරිහැර කරලා අනුන්ට දුක් දීපුවාම මේ සංසාරේ මොකද වෙන්නේ? දුක් විඳින්න වෙනවා. මේ සංසාරේ අතපය නැතුව උපදිනවා. දැන් මේවා දිහා බලලා මේ පින්නත් දරුවෝ මොකද කරන්න ඕනේ? හොඳ වාග්යවන්ත ජීවිතයක් ගෙවන්න ඕනේ. කොහොමද ඔය ජීවිතෙන් ඊළඟට මම පැහැදිලි කරන්නේ? මේ වැඩක් ගන්නෙ කොහොමද? ඔය මේ දරුවෝ අහලා තියෙනවද? ජපානයේ කියලා රටක් තියෙනවා. අහලා තියෙනවද පුතේ? ඔය රටේ ඉන්නවා එක පුතෙක් මේ ලංකාවේ. දැන් අවුරුදු 15කට විතර කලින් ඔය උසස් පෙළ විභාගේ ලියන්නේ. ඒ පුතාගේ තාත්තා LTT එකේ මැරුවා. LTT එක කියන්නේ ලංකාවේ කාලයක් තිබ්බ කොටි ත්‍රස්තවාදේ. මැරුවා. මේ පුතා තනි වුණා. තනි වුණාට පස්සේ මේ බොහෝම අමාරුවෙන් ඉගෙනගෙන උසස් පෙළ විභාගේ ලියලා විශ්වවිද්‍යාලයට තේරුණා. විශ්වවිද්‍යාලේ ඉන්නකොට පුතේ ද මෙතන ඉන්න දරුවෝ විශ්වවිද්‍යාලය යන්න කැමති නැද්ද ඉගෙනගෙන?
ඉගෙනගෙන ලොකු තැනකට රටේ යන්න. අපිට කියලා හොඳ වාහනයක් ගන්න. අපිට කියලා හොඳ ගෙයක් දොරක් හදාගන්න කැමති නේද? ඒ කැමති නම් අපි මොකද කරන්න ඕන? හොඳට මොකද කරන්න ඕන? ඉගෙන ගන්න ඕන. කොතෙන්ට යනකම් ඉගෙන ගන්න ඕනද? දැන් ඔය යන පන්තියෙන් පන්තිය අද ගුරුවරයෙක් මොකක් හරි උගන්වපුවාම ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒක උවමනාවෙන් කරන්න ඕනේ. මොකද අර දරුවා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා අන්තිම අවුරුද්ද පුතේ ජපානයේ කියන රටෙන් ඇවිල්ලා ඒ දරුවෝ ඉන්ටර්වයුව කරනවා. ජපානයේ රැකියාවට යන්න. පුතාලා අහලා තියෙනවද අයියලා අක්කලා පිටරට රැකියාව වලට යනවා? පිටරට රස්සාවකට යන්න කැමති නැද්ද? යන්න නම් මොකද කරන්න ඕන? හොඳට ඉගෙන ගන්න ඕන. ඒ ගියාට පස්සේ පුතේ මාසේ පඩිය ගියේද? ලක්ෂ 18යි. ඒ තරුණයාට අම්මා හිටියෙත් නැහැ, තාත්තා හිටියෙත් නැහැ. හොඳට ඉගෙන ගත්තා. මේ දරුවෝ හරි භාග්‍යවන්තයි පින්වන්තයි කියලා පැහැදිලි කරේ අපිට කිසිම අඩුපාඩුවක් නැහැ. අපිට මෙතන ඉඳන් මොකද්ද පුතේ කරන්න තියෙන එකම වැඩේ? ඉගෙන ගන්න එක විතරයි. දැන් මේ දරුවන්ට සල්ලි හොයන්න තියෙනවද? රස්සා කරන්න තියෙනවද? අපිට තියෙන්නේ කෑම ටික කාලා පාඩම් කරලා ඉගෙනගෙන නිදාගන්න නැද්ද? එතකොට අපි වාසනාවන්ත නැද්ද? අපි භාග්‍යවන්ත නැද්ද? මේ වාසනාවෙන් භාග්‍යවන්තකමෙන් හොඳට වැඩක් ගන්න ඕන. තව අවුරුදු 10ක් 15ක් යනකොට මේ දරුවෝ මේ ලෝකෙ හොල්ලන්න පුළුවන් විශිෂ්ට පුද්ගලයෝ බවට පත් වෙන්න ඕන. ඒකට අවශ්‍ය කරන ඒ ශක්තිය ඒ ඕනෑකම මෙතනින් සැපේනවා. ඊළඟට දැන් මෙහෙම කරන්න නම් මේ දරුවන්ට තව එක පැත්තකින් ආශිර්වාදයක් තියෙන්න ඕන. මොකක්ද ඒ ආශිර්වාදය? අපේ මේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ පුරුදු වෙන්න මේ බුදුන් වඳිනව නේද පුතේ? බුදුන් වඳිනවනේ. හොඳ ඕනෑ බුදුහාමුදුරුවන්ට වඳින පුදන කට්ටියට, බුදුහාමුදුරුවන්ට ගරු කරන කට්ටියට පුතේ කවදාවත් වරදින්නේ. බුද්ධ වන්දනාව හොඳට කරන කට්ටියට හොඳට ඉගෙන ගන්න පුළුවන්. හොඳට ඉගෙන ගන්න පුළුවන් අනාගතයේ හොඳට දීප්තිමත් වෙනවා. ඒ හින්දා හොඳට බුද්ධ වන්දනාව කරන්න ඕන.